උදා ප්‍රශ්නයක් මේ අහලා දිනවා. ඇයිස හැම වෙලේම පාඩම් කරන්න කියන්නේ කියලා. හරිද? උදා මම කියනවනේ හැම සතියෙම එදා දෙන ටික එදා බලන්න. වැඩ කොට ගහ ගන්න එපා. රිද්ම් එකක් හදාගන්න. නේද? බීට් එකක් හදාගන්න. ඒකට අනුව වැඩ කරන්න. ඇයි කියලා අහනවා. ඇයි හැම වෙලේම මේ කතාව කියන්නේ? උදා අකට හේතුවක්. ඔයා ඉරවලට ඇවිල්ලා ඉතරයි. ඔයා තාම සීන් එක දාන්න. 12 වසර ඉවර දැන් හිතන්න ඔයා මෙලෝ දෙයක් කරන්න දෙනවා කියලා හරි ඔය මොකක්වත් ඕනේ මට පුළුවන් මේක ගොඩ දාන්න මට ඕප්දක් ඇති කිරි 13 වසරට යනකොට මොකද වෙන්නේ පුතා දානවා අලුත් පන්ති ජාතිය දානවා දන්නේ එක පන්තියකට වැටෙනවා තියරි ක්ලාස් එක කොහොමද ඊට අමතරව ආයෙනවා රිවිෂන් කියලා එකක් ආයෙ පුලේ දම ඔක්කොම ටික කරනවා හැම එකකට මොකද ඊට අමතරව පේපර් ක්ලාස් එකක් වෙනවා එතකොට එක සබ්ජෙක්ට් එකකට වාට දවස් 3ක්වත් ඕන හිතා ගන්න කොහෙද එක සබ්ජෙක්ට් එකකට දවස් 3 ගානේ සබ්ජෙක්ට් 3ට දවස් 9 තියෙන්නේ සතියේ දවස් 7 එතකොට කොහොමද ඒක මේ මොන ගණිතයක්ද ඒක වෙන්නේ පුතා එක පන්තියක් කියනකොට අනිත් පන්තිය පටන් ගන්නවා එතකොට දවසට පුතා එක වගේ පන්ති දෙකක් විතර වැටෙනවා අර තඩ පන්තිය පැය 4ක් විතර තියෙනවා සාමාන්‍යයෙන් පැය 4 ඒවා දෙයක් කොහොමද පැය 8ක් ඉවර වෙනවා වගේ සමහරට පන්ති 3ක් වැටෙන්නත් පුළුවන් ඒ වගේ තත්ත්වයක් තමයි අර 13 වසරේ තියෙන්නේ මෙලෝම දෙයක් බලන්න නැතුව ඔයා ඔය රිවිෂන් ක්ලාස් එකක් පේපර් ක්ලාස් එකක් කියලා ඉතගත්තට වැඩක් තියෙනවද පුතා? ඒකෙන් වෙන්නේ ඔයාට තියෙන පීඩනය තවත් වැඩි වෙනවා. මොකද අනිත් පාඩම් කරපුව සුපිරියට වැඩ ටික කරගෙන යනවා. ඔයාට මොකක් කරගන්න බෑ. නිකන් අර ගල් වෙලා වගේ ස්ටක් වෙලා වගේ නෝ මොනවද මේ කියන්නේ? මෙච්චර ස්පීඩ් එකකට කොහොමද අපි අල්ලගන්නේ? ආන්න එක තමයි ප්‍රශ්න පුතා. තියරි එක හරියට පළවෙනි අවුරුද්ද තුල ඔයා අල්ලගෙන හිටියේ නැත්තම් අර රිවිෂන් එකේ යන ස්පීඩ් එකට ඔයා විසිට වෙලා යනවා. අර දන්න එකට ටක්දාලා ඒක මතක් කරගන්න. හැබැයි ඔයා කරන්නේ රිවිෂන් එකේදී මතක් කිරීම නෙවෙයි 12 වසරේ ටික පටන් ගන්න 13. එතකොට ගොඩක් පැක් වෙලා. එතකොට ඔයාට එන පීඩනය මාර වැඩි. හැබැයි ඔයාගේ කැපැසිටි එක ප්‍රමාණවත් නැත්නම් පුතා ඒ ප්‍රෙෂර් එකට ඔයා බ්‍රේක් වෙනවා. එතකොට තමයි ඔය ඒ ලෙවල් එපා වෙනවා කියන කතාව කියන්නේ. ඒ ලෙවල් පහ ජරාවෙන් පරුම ඉවරෙන්නේ කවද්ද? ආන්නේ තත්ත්වෙට වැටෙන්නේ එතකොට. ඒකයි මම මේ හැම වෙලේම යාපර එකම දේ කියන්නේ. මම දන්නවා එපා වෙනවා කියලා. ඒත් මං කිව්වා හැමදාම පන්ති ඉවර වෙනකොට මම ඔක් කියනවනේ මන්තරේ වගේ. ඒ කියන්නේ හේතුව ඒක තමයි. දැන් ඕක මුලින්ම තීරුම් ගත්තොත් ඔයාට ඒක අර පිළිවෙලට වැඩ ටික කරගෙන ගියොත් ඔයාට ආව හිරවීම වෙන්නේ නැහැ 13 වසර. ඔයා හිර වෙන්නේ නැහැ. මොකද ඔයාට මේ 13 වසරේදී කරන්නේ අපිට මතක් කරගෙන යන එක විතරයි. ඒබැයි ඒකින් තමයි මට මතක තියාගන්න. පිළිවෙලකට එක රිටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් අර වැඩ ගොඩ ගැහෙන්න දෙන්න නැතුව ඒ සත්‍ය ඇතුළත ඉවර කරන්න බලන්න විශයක් තුනක්. කරලා බලන්න. ඒකේ ප්‍රතිඵල ඔයාටම